හෙලෝ ළමයි. ඔයාලට කොහොමද ඉතින්? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ කොහොමද ලේසියෙන්ම ගෙදර තියෙන දේවල් වලින් රසමරස පුඩින් ටයිප් වටලප්පන් හදාගන්නේ කියලා. ඉතින් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. අපිට මුලින්ම බිත්තර 8ක් වගේ ඕන වෙනවා. බිත්තර 10ක් ගත්තත් කමක් නැහැ. ඊළඟට පොල් කිරි කෝප්ප 2ක් විතර අවශ්‍ය වෙනවා. මේක දිය කිරිත් නැති, මිටි කිරිත් නැති විදියට ගන්න. මේ තියෙන්නේ හකුරු රත් කරලා දිය කරගෙන. ඉතින් හකුරු කෑල්ල පොඩියට කපාගෙන වතුරත් දාලා හොඳින් රත් කරගන්න. එතකොට මේ වගේ කැට නැති වෙන්න දියර එනවා. ඊළඟට සාදික්ක කුඩු ටිකක් ගන්න. අපි මුලින්ම හොඳ පිරිසිදු භාජනයක් අරගෙන මේ විදියට බිත්තර ටික එකට කඩලා දාගන්න ඕන. ඒ වගේම මේ අවස්ථාවේදීම ඔයගොල්ලෝ ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා තියාගන්න. මේ වටලප්පන් එක දාන්න. ඒකම සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් වගේ අපේ oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. ඒ ප්‍රීහීට් කරද්දී ඔයාලා තව ට්‍රේ එකකට වතුර ටිකක් දාලා ඒකත් රත් වෙන්නම තියන්න ප්‍රීහීට් වෙද්දිම. දැන් අපි බිත්තර ටික මේ වගේ හොඳට බීට් කරගමු. ඉතින් ඔයාලට මේකට විස්ක් එකක් ගන්නත් පුළුවන්. ඔයාලා වටලප්පන් හිල් තියෙන විදියට කන්න කැමති නම් විස්ක් එකකින් ඔයාලා මික්ස් කරගන්න. හැබැයි මම නම් මේක අද පුඩින් ටයිප් හදන නිසා ඔන්න මම බීට් කරගන්නවා. ඊළඟට අපි හකුරු ටික මේකට දාගමු. දැන් මම ආයෙමත් බීට් කරගන්නවා. මේක අපේ තාත්තගේ රෙසිපි එකක්. ඔයාලත් try කරලා බලන්න පුඩින් ටයිප් එකට වටලප්පන් කන්න කැමති නම්. ඔන්න මාරම රසයි මේක. දැන් අපි මේකට දාගත්තේ පොල් කිරි ටික. මේ වෙලාවෙදිම ඔයගොල්ලෝ සීනි මදි නම් සීනි ටිකකුත් දාගන්න. ඔන්න මං සාදික්ක ටිකක් දානවා. ඒ වගේම ලුණු ටිකකුත් දාගන්න. ගොඩක් දාගන්න එපා. දැන් අපි හදාගනිපු වටලප්පන් එක ට්‍රේ එකකට දාලා ෆොයිල් පේපර් එකකින් හොඳින් කවර් කරගෙන oven එකට දාගන්න ඕන. oven එකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් 30ක් වගේ දාගන්න. ඉතින් ඔයාලට මේක oven එකේම හදන්න ඕනේ නැහැ. අපිට ලිපේ හදාගන්නත් පුළුවන්. ලිපේ හදන විදිය ඕනනම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මං කියලා දෙන්නම්. ඒකත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. දැන් නම් වෙලාව හරි. අපි දැන් මේක එළියට අරගෙන ෆොයිල් කවර් එක අයින් කරගමු. ඔන්න දැන් අපි මේකට ස්ටික් එකක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන පොඩ්ඩක් බලන්න ඕනේ තැම්බිලාද කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අද වටලප්පන් එක හැදුවේ. ඔයාලත් මේ රෙසිපි එකට කැමති නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බයි. මතකෙටව subscribe කරන්න.